අයිබෝන් බ්ලෙන්ඩර් පාවිච්චි කරන් තියෙන ප්‍රධාන දෝෂයක් තමයි බ්ලෙන්ඩර් එකේ මේ කප් එකේ වීල් කරක වෙන්නේ නැති දෝෂය. ඉතින් මේකට ප්‍රධානම හේතුව වෙන්නේ මේ යට තියෙන මේ වීල් එක. බ්ලෙන්ඩර් එක වැඩ කරනවා නමුත් මේ මැද කොටස කරක වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මේ දෝෂය සකස් කරගන්නේ කොහොමද කියලා. මේකට මුලින්ම කප් එකේ යට වීල් එක අපිට ගලව ගන්න සිද්ධ වෙනවා. ඒකට අපිට මේ වගේ අඩුවක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට මේ ඇතුළේ තියෙන මේ කුඩා නට් එක ගලවලා අපිට පුළුවන් මේ කොටස ගලවලා ඉවත් කරගන්න. මේ විදිහට නට් එක අයින් කරා ඇතුළත ලෝහ කොටස අපි ඉවත් කරගන්නවා. මේකේ වොෂර් එහෙම තියෙනවා. ඒවා නැති වෙන්නේ නැතුව ඔබ තියාගන්න ඕනේ වෙනම. දැන් ඔබට පේන්නේ මෙන්න මේ විදිහට. දැන් මේ නට් එක පල්ලෙහාට තල්ලු කරලා අඩුවකින් අල්ලලා අපිට ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔබට පේනවා මේ වීල් එකේ තමයි දෝෂය තියෙන්නේ. මේකේ ඇක්සල් එක මේ විදිහට අල්ලගෙන මේක කරකැවුවට ඇක්සල් එකේ අතර ප්ලේ එකක් තියෙනවා. මේ හින්දා තමයි මේකේ බ්ලෙන්ඩර් එක වැඩ කරාට ඇතුළත කෙටීම සිද්ධ වෙන්නේ නැත්තේ. ඒ හින්දා අපි මේකට මේ වීල් එක අලුතෙන් මිලදීගෙන මේකට යොදන්න වෙනවා. මේ විදිහේ වීල් එකක් මිලදී ගන්න ඔබට රුපියල් 100ක් වගේ පොඩි මුදලක් තමයි වැය වෙන්නේ. අපි පරණ වීල් එක අඩුවකින් අල්ලලා ගලවලා ඉවත් කරගන්න පුළුවන් ඔබට. හැබැයි මෙතන වීල් එකට අදාළ ලෝහ කොටස මෙතන ඉතුරු වෙලා තිබෙනවා. මේ කොටස මේ විදිහට අඩුවෙන් අල්ලලා ඉවත් කරගන්න පුළුවන් ඔබට. දැන් ඔබට මේ අලුතෙන් මිලදීගත්ත වීල් එක මේ ඇක්සල් එකට මේ විදිහට පහසුවෙන්ම කරකවලා සවි කරගන්න පුළුවන්. දැන් අපි මේ කප් එකට මේ වීල් එකයි ඇක්සල් එකයි දෙකම සවි කරගන්න ඕනේ. ඊට වොෂර් දෙකත් සමග අපි මේ කප් එකට මේ වීල් එක පහසුවෙන්ම සවි කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ තව වොෂර් දෙකක් තියෙනවා. මේ වොෂර් දෙක ඉස්සෙල්ලා මේකට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ ඇතුළත ලෝහ කොටස මේ විදිහට තුලින් තියලා ඒකට අදාළ නට් එක අපි උඩින් තද කරගන්න ඕනේ. මේ අඬුව යොදාගෙන මේ විදිහට තද කරගන්න පුළුවන්. අපි දැන් මේක හිර කරගත්තා. අලුතෙන් මේ වීල් එක අපි සම්බන්ධ කරලා තියෙන්නේ. ඔබට පේන ඇතුළත ලෝහ කොටස් ක්‍රියාත්මක වෙනවා දැන්. ඉතින් අපේ වැඩේ සාර්ථකයි. ඉතින් මේ ආකාරයෙන් අපිට පහසුවෙන්ම මේ බ්ලෙන්ඩර් කප් එකේ වීල් එක මාරු කරගන්න පුළුවන්. ඉතින් ඔබ තාමත් විදුනෙන YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එක හොඳ නම් like කරලා ඔබේ අදහස් කමෙන්ට් කරන්න. අපි නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.